මම ජීවිතේ දැකපු එකම දේ තමයි බං රිස්ක් එකක් ගන්නතුව මේ ජීවිතේ කිසිම දෙයක් නෑ. නෙල්සන් මැන්ඩලා මෙහෙම දෙයක් කිව්වා. ඔබට යන්න පුළුවන් උපරිමයට යන්නතුව ඊට වඩා පල්ලෙහා තැනකින් සෑහීමකට පත්වෙනවනම් ඒ කිසිම ගැම්මක් එක කිසිම ෆැෂන් එකක් නෑ කියලා. උඹ ඉස්කෝලේ යන කාලේ කැම්පස් යන කාලේ නැත්තම් ජීවිතේ ඉස්සරහට මොකද්ද කරන්න කියලා තීරණය කරන කාලේ ගොඩක් උඹට මෙහෙම කියන්නේ නැති. වැඩේ අලවුනොත් බේරෙන්න ප්ලෑන් B එකක් තියාගනින් කියලා. එහෙම නැත්නම් වැඩේ වැරදුනොත් හැරිලා යන්න සේෆ් තැනක් තියාගනින් කියලා. ඒතුම කවදාවත් ඔය සේෆ් වෙන දෙයක් එහෙම නැත්නම් ප්ලෑන් B එකක් ඉතුරු කරන් රිස්ක් ගන්නවා කියන කන්සෙප්ට් එක ඔළුවට දාගන්න එපා බං. ඔබ වැටෙනවා නම් අර පරණ තැනටම එහෙම නැත්නම් ආපස්සට වැටෙන්න එපා. ඔබ ඉස්සරහටම වැටියා. එතකොට අඩුම තරමේ ඔබ හැප්පිලා වැටෙන්නේ මොකේද කියලාවත් ඔබට කෙලින්ම F2කට පේනවා. දිගටම එකම විදිහට වැඩ කළේ නැත්තම් උඹට කවදාවත් ගමනක් ඉවර කරන්න බෑ. ඒ නිසා උඹට පිස්සුවක් වගේ දැනෙන උඹ ආදරය කරන දේ කරපන්. රිස්ක් එකක් ගනි. ෆේල් වෙන්න බය වෙන්න එපා. අර පරණ IQ ටෙස්ට් එකක් තිබ්බ මචං 39ක් පෑන් උස්සන්න නැතුව ඉරි 5කින් යා කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් එකම විදිය කොටුවෙන් පිට හිතන එක විතරයි. කොටුවෙන් පිට හිතන්න බය වෙන්න එපා. ලොකුවට ෆේල් වෙන්න එපා. ලොකුවට හීන දකින්න බය වෙන්න එපා. හැබැයි මතක තියාගනින්. ප්ලෑන් එකක් නැති හීන නිකන් හීන විතරයි. රෙජි ජැක්සන් එයාගේ බේස්බෝල් කැරියර් එකේදී 2600 පාරක් අවුට් වුණා. ඒක තමයි බේස්බෝල් ඉතිහාසයේ වැඩිම ගාන. ඒත් උඹලට ඒ අවුට් වෙච්ච ගාන ඇහෙන්නේ නැහනේ. මිනිසුන්ට මතක ඌ ගහපු හෝම් රන් එක විතරයි. ඒ නිසා ඉස්සරහට වැඩියා. තෝමස් එඩිසන් පරීක්ෂණ 1000ක් ෆේල් වුණා. උඹ ඒක දැනගෙන හිටියද? මම නම් දැනන් හිටියේ නෑ. මොකද 1001 වෙනි පාර තමයි බල්බ් එක පත් උනේ. ඉතින් ඉස්සරහට වැඩියා. හැම ෆේල් වෙන ටෙස්ට් එකක්ම උඹව සාර්ථකත්වයට තව එක පියවරක් ලං කරනවා. උඹ අනිවාර්යෙන්ම රිස්ක් එකක් ගන්න ඕනි. උඹ ඕක මීට කලිනුත් අහලා ඇති. ඒත් මම උඹලට කියන්නම්. ඇයි ඒක ඒ තරම්ම වැදගත් වෙන්නේ කියලා. උඹ ජීවිතේ කොතනකදී හරි අනිවාර්යෙන්ම ෆේල් වෙනවා. ඒක පිළිගනි. උඹ පරාද වෙනවා. උඹ චාටර් වෙනවා. සමහර දේවල් උඹට කොහොමවත්ම කරගන්න බැරි වෙයි. ඒකේ කිසිම සැකයක් නැහැ. උඹ මුලින්ම උඹේ ගේම ගහන්න පටන් ගන්න කාලේ මේක තමයි මට සෙට් වෙන පාර. මම මේකෙන් ගොඩ යනවා කියලා. ඒත් ඇත්තම කතාව. උඹට ඒ දේවල් මුලදී හරියට කරගන්න බැරි වෙයි. උඹ අනාගනි. උඹ සෑහෙන්න ෆේල් වෙයි. ඒත් සීන් එක මේකයි. මොනවා වුණත් ගේම අතාරින්න එපා. ආපස්සට වැටෙන්න එපා. එතනින් නැගිටලා ඊළඟ වැඩේට බෑපන්. උඹට මාර කට්ටක් කන්න වෙයි. උඹ දිගටම ෆේල් වෙයි. ඒත් ඒක ගානකට ගන්න එපා. උඹ අතහරින්න නැතුව හිටියොත් උඹට අනිවාර්යෙන්ම chance එකක් ලැබෙනවා. එදා උඹ ෆේල් වෙච්ච තැන් වලින්ම උඹ උඹේ ගේම ගහලා පෙන්නපන්. අන්න එදාට උඹට hina වෙච්ච උන් ඉස්සරහම උඹට ආඩම්බරේ නැගිටලා ඉන්න පුළුවන් වෙයි. මේක අහන් ඉන්න හැම එකටම ගේමක් ගහන්න පුළුවන් ට්‍රේනින් එකයි ටැලන්ට් එකයි දෙකම තියෙනවා. ඒත් උඹට ෆේල් වෙන තරම් පපුවක් තියෙනවද? උඹ ෆේල් වෙන්නේ නැත්තම් උඹ try කරලවත් නෑ බං. මම ආයෙ කියන්නම්. උඹ ෆේල් වෙන්නේ නැත්තම් උඹ try කරලවත් නෑ. උඹට කවදාවත් නොලැබුණු දෙයක් ලබා ගන්න නම් උඹ කවදාවත් නොකරපු දෙයක් කරන්න වෙනවා. නිකමට හිතපන්. උඹ මැරෙන්න වැටලා ඉන්නවා. උඹේ ඇඳ වටේට උඹට අර එළියට දාගන්න බැරි වෙච්ච උඹේ අතපසු වෙච්ච හැකියාවන් වල ඉන්න හොල්මන් උඹේ ඇඳ වටේට වට වෙලා ඉන්නවා. උඹ ක්‍රියාත්මක කරන තේ අදහස් වල හොල්මන් උඹ පාවිච්චි කරන තේ ටැලන්ට් වල හොල්මන් උන් තරහෙන් කනගාටුවෙන් අප්සෙට් එකකින් උඹේ ඇඳ වටේ හිටගෙන ඉන්නවා. උන් කියනවා අපි ආවේ උඹ ගාවට. මොකද උඹට පුළුවන්කම තිබ්බා අපිව ජීවත් කරවන්න කියලා. ඒත් දැන් අපිට උඹත් එක්කම වැළලෙන්න යන්න වෙලා. ඉතින් මම අද උඹෙන් අහනවා උඹේ කාලය ඉවර වෙලා යද්දි උඹේ ඇඳ වටේට ඔය වගේ හොල්මන් කියක් ඉඳීවිද? නිකම නිතවම් බං අපි ඉන්න තැන් දිහා අපි වටේට උදව් ඕන කරන ගේමක් ගහන්න බැරුව ඉන්න මිනිස්සු කොච්චරක් ඉන්නවද? ලෝකෙට අපේ සමාජෙට අපි වගේ උන්ගෙන් වෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. මාත් උඹලා වගේම කොල්ලෙක්. ඒත් අපි ඊට පෙළ අපේ ගේම ගහන ගමන් අනිත් උන්ට පුළුවන් විදිහට සපෝට් එකක් දෙන්න ඕනේ. උඹට තියෙන කාලය, උඹේ ටැලන්ට් එක, උඹේ මහන්සිය මේ සමාජයට දීපන්. උඹට තියෙන දේවල් වලින් උඹ මොකද්ද කරන්න යන්නේ? මම මේ අහන්නේ උඹ ගාව කොච්චර සල්ලි තියෙනවද කියන එක නෙවෙයි. උඹගෙන් සමහරු IT කරනුවෙන් වෙන්න පුළුවන්. සමහරු බිස්නස් කරනුවෙන්, කැම්පස් යනුවෙන්, එහෙම නැත්නම් ඩිසයිනර්ස්ලා වෙන්න පුළුවන්. සමහරුන්ට සල්ලි තියෙනවා. සමහරුන්ට මාර ඉවසීමක් තියෙනවා.
සමහරුන්ට කරුණාව තියෙනවා, ආදරය තියෙනවා. සමහරුන්ට ගොඩක් දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් ඔබේ හැකියාව මොකක් වුණත් බං, ඔබ ඒකෙන් ඔබ වටේ ඉන්න මිනිසුන්ට මොකද්ද කරන්න යන්නේ? හරි. ෆේල් වෙන එක ගැන මගේ අන්තිම පොයින්ට් එක මං කියන්නම්. සමහර වෙලාවට ඔබ යන්නේ කොහෙද කියලා හොයාගන්න තියෙන හොඳම විදිය තමයි ෆේල් වෙන එක. ඔබේ ජීවිතේ කවදාවත් එක කෙලින් තියෙන පාරක් වෙන්නේ නැහැ. මමත් ඉස්සර එක දේවල් කරන්න ගින් අනාගත්තා. මුලින්ම එකක් කරන්න හැදුවා. ඒක සෙට්ුන්නේ නැහැ. ඊට පස්සේ වෙන පාරක යන්න හැදුවා. ඒකත් එපා වුණා. කිසිම ફોකස් එකක් නැතුව ජීවිතේ යන්නේ කොහෙද කියලා හිතාගන්න බැරි හිටපු කාලයක් මටත් තිබ්බා. වයස 20 ගණක් වෙද්දී මම හිටියේ මගේ ජීවිතේ අන්තිම අඩිය බං. ඊට පස්සේ එක දවසක් මට හරියට මතකයි මම මාරම අප්සෙට් එකකින් ඉන්නකොට එකෙක් මට කිව්වා ඔබට මිනිසුන්ට කතා කරන්න පුළුවන්. ඔබේ කතාවේ මිනිසුන් ඔළුව හදන්න පුළුවන්. දවසක ඔබ ලොකු පිරිසකට කතා කරයි කියලා. ඒත් අද වෙද්දී මම මේ වීඩියෝ වලින් ලංකාවේ දසදහස් ගානක කොල්ලෝ කෙල්ලොන්ට කතා කරනවා. මම කතා කරද්දි මට උඹලා පේන්නේ නැහැ. උඹලට පේන්නේ මගේ වීඩියෝ එකක් විතරයි. ඒත් අද මට උඹලගෙන් ලැබෙන රෙස්පොන්ස් දකිද්දි, කමෙන්ට්ස් දකිද්දි මට මාරම ගැම්මක් එනවා බං. මොකද රිස්ක් එකක් ගන්නවා කියන්නේ නිකම්ම රස්සාවකට යන්නේ විතරක් නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ උඹ දන්න දේ වගේම උඹ නොදන්න දේ ගැන තේරුම් ගන්න එක. ඒකෙන් කියන්නේ අලුත් මිනිස්සුන්ට අලුත් අදහස් වලට ඕපන් වෙලා ඉන්න එක. උඹ ගන්න රිස්ක්, උඹට සෙට් වෙන මිනිස්සු, උඹ ආදරය කරන, උඹට තියෙන විශ්වාසය, අන්න ඒ වගේ තමයි උඹ කවුද කියලා තීරණය වෙන්නේ. කවදාවත් බෑ කියලා හිතන්න එපා. පස්සට අදින්නත් එපා. උඹට තියෙන හැම දෙයක්ම දීලා ගේම ගහපන්. ජීවිතේ පුරාවටම උඹ වැටෙනකොට මේක මතක තියාගනින්පා. ඉස්සරහටම වැටියන්.